විකසිත ඕකේ මේ අපිට නිකන් හංගල ගහපු පොඩි ප්‍රොපෝසල් එකක් මං කියලාද මේක ඇතුලේ අපිට නොදැනුව කරපු වැඩක්. ඩිජිටල් සිස්ටම් එකක් හදන්න රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. මේ ඇවිල්ලා ඩිජිටල් සිස්ටම් එක ඇවිල්ලා රෙකෝඩ් ද ලෑන්ඩ් ඉන්ෆර්මේෂන් ඉන් ශ්‍රී ලංකා. ලංකාවේ හැම බිම්මගලක්ම එහෙම නැත්නම් ඉඩම් ගැන ගන්න. මේකේ මොකක්ද අලන මොටිව් එක? ගිය සතියේ හරියටම IMF එකෙන් ඇවිල්ලා ලංකාවට අඳුරලා දෙන්න කිව්වා මේ දීපල බද්ද. දීපල බද්ද අඳුරලා දෙන්න ලංකාවට බෑ ලෑන්ඩ් ගැන ඉන්ෆර්මේෂන් නැහැ. ෂේප් එකේ මේක ඇතුලේ දැන් වෙන්න ප්‍රොපෝසල් එක ආවා. මේක වෙන්නේ මොකක්ද දන්නවද? 2027 දී අපි හිතන්නකො ලෑන්ඩ් එකක් ඔයාලට තියෙනවා. ඔයාලට රෙන්ට් ඉන්කම් එකක් නැහැ. ඔයා නිකන් ෆ්‍රී තියෙන ලෑන්ඩ් එකක්. ඒකට ටැක්ස් එකක් කියනවා. ඒක තමයි මේ ලස්සරට මිලියන 100ක් ඒකට වෙන් කරේ ප්‍රොජෙක්ට් එකට. මේ මෙහෙමයි මේක මේ අපිට නිකන් පේනවා හරි ලස්සන වැඩක් කියලා. නමුත් IMF කම්ප්ලයන්ස් මේ යන්නේ. IMF එක කියපු වැඩේ තමයි හෙමින්සරේ මේක ත්‍රූම අප්‍රූවල් එක අපිටම කියලා අරගෙන දැන් ඊට පස්සේ ලෑන්ඩ් වලට වේකන්ට් වෙලා තියෙන ලෑන්ඩ් වලට ටැක්ස් එකක් ඉස්සරහට එනවා.